Hello everyone, welcome back to my YouTube channel. අන්‍යං මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ KIIP level එකේ 9 වෙනි grammar part එක. ඔයාලා මුලින්ම මගේ වීඩියෝ එකක් දැක්කේ අද නම් ඔයාලට YouTube එකේ KOR Hub කියලා search කරලා playlist කියන එක click කරලා ඔයාලට ඕන KIP level 2ද KIP level 1ද කියන එක click කරලා ගිහිල්ලා පළවෙනි වීඩියෝ එකෙන් නම් grammar බලන්න පුළුවන්. හරි අපි යමු වීඩියෝ එකට. මේ ඒ කියන ග්‍රැමර් කොටස යෙදෙන්නේ යම්කිසි දිනයක් සතියේ දින හෝ වෙලාවක් ප්‍රකාශ කිරීමේදී අපි ඒ අගට එකතු කරනු ලබනවා. හරි අපි දැන් ඒක බලන්න එක්සාම්පල් වලට ගිහිල්ලා බලමු. පළවෙනි එක දීලා තියෙනවා parol ship oil. එතකොට මේකේ අවසානයට ඒ කියන එක එකතු කරලා තියෙනවා. එතකොට parol ship oil ඒ බවට පත් වෙනවා. ඒ කියන්නේ 8 වෙනි මාසේ 15 කියලා කියන්න අවසානයේට කොරියන් භාෂාවේදී අපි අගට ඒ කියන කොටස එකතු කරන්න ඕන. ඊට පස්සේ දෙවෙනි එක්සාම්පල් එක චිරොල් 7 වෙනි මාසේ. එතකොට ඒකේ අවසානයේට ඒ කියන එක එකතු කරලා තියෙනවා. එතකොට චිරොල් ඒ බවට පත් වෙනවා. ඊට පස්සේදී තුන්වෙනි එක හයෝයිල් ඒ කියන්නේ අඟහරුවාදා. මේකේ අවසානයටත් ඒ කියන කොටස එකතු කරලා තියෙනවා. එතකොට හයෝයිල් ඒ බවට පත් වෙනවා. ඊට පස්සේ චුමල් කියන්නේ සතියන්තය. එතකොට ඒකේ අවසානයට ඒ කියන එක එකතු කරාම චුමාරේ බවට පත් වෙනවා. හරි දැන් අපි මේ ග්‍රැමර් එක බලන්න මේ පොතේ කොටසට ගිහිල්ලා බලමු. මේකේ තියෙන්නේ මෙයාලා අහන ප්‍රශ්නෙට මේ කැලෙන්ඩර් එක බලලා ඩේට් එක බලලා උත්තරය දෙන්න තියෙන්නේ. අපි එක්සාම්පල් එකට ගිහිල්ලා බලමු. ඔන්ජේ කොහාගේ කායෝ කවදද ගමේ යන්නේ කියලා අහනවා. එතකොට දෙවෙනි මාසේ 16 තමයි ගමේ යන්නේ. එතකොට උත්තරේ දීලා තියෙනවා ඊවොල් ශිබ්යුගිල්ලේ කායෝ. හරි ඒ විදිහට අපි මේ 1 2 3 වලට උත්තර බලමු. පළවෙනි එක ඔන්ජේ සෙන්ගිල් පාතිරල් හේයෝ කවදද උපන්දින පාටි එක තියෙන්නේ කියලා අහනවා. එතකොට මෙතන සෙන්ගිල් පාටි කියලා තියෙන්නේ දෙවෙනි මාසේ 14 වෙනිදා දිනේ තමයි සෙන්ගිල් පාටි එක තියෙන්නේ. එහෙනම් අපි උත්තරය දෙන්න ඕන ඊවොල් ශිප්සායිරේ සෙන්ගිල් පාතිරල් හෙයෝ කියලා තමයි උත්තරය දෙන්න ඕන. දෙවෙනි එක ඔන්ජේ හංගුකෝ සිහමල් පායෝ කවදද කොරියන් භාෂා විභාගය තියෙන්නේ කියලා අහනවා. එතකොට කොරියන් භාෂා විභාගය තියෙන්නේ දෙවෙනි මාසේ 6 වෙනිදා කියලා මෙතන දීලා තියෙනවා. එතකොට අපි උත්තරය දෙන්න ඕන ඊවොල් යුගිරේ හංගුකෝ සිහමල් පායෝ කියලා තමයි උත්තරේ විදිහට අපි මෙතන ලියන්න ඕන. තුන්වෙනි එක ඔන්ජේ චිංගුරල් මන්නායෝ කවදද යාළුවව හමු වෙන්නේ කියලා අහනවා. එතකොට චිංගු හමු වෙන්නේ 20 වෙනිදා. දෙවෙනි මාසේ 20 වෙනිදා. එහෙනම් අපි මෙතන දෙන්න ඕන ඊවොල් ඊ ශිබිරේ චිංගුරල් මන්නායෝ කියලා. එතකොට ඔයාලට තේරෙනවා මේ හැම අවස්ථාවකම දිනයට පස්සේ අපි ඒ කියන කොටස එකතු කරලා තමයි මේ වාක්‍යයට පිළිතුරු දුන්නේ. හරි අපි දැන් මෙන්න මේ එක්සාම්පල් එකට ගිහිල්ලා බලමු. ඔන්ජේ චිංගුරල් මන්නායෝ කවදද යාළුවා හමු වෙන්නේ කියලා අහනවා. එතකොට 8 වෙනි මාසේ 4 වෙනිදා තමයි යාළුවා හමු වෙන්නේ. එතකොට උත්තරේ දීලා තියෙනවා parol සායිරේ චිංගුරල් මන්නායෝ. එතකොට 8 වෙනි මාසේ 4 ඉල් කියන එකෙන් පස්සේ කියන කොටස එකතු කරලා තමයි චිංගුරල් මන්නායෝ කියන එක ලියලා තියෙන්නේ. හරි අපි පළවෙනි එකට ගිහිල්ලා බලමු. ඔන්ජේ යොන්හරල් පායෝ කවදද චිත්‍රපටිය බලන්නේ කියලා අහනවා. 9 වෙනි මාසේ 26 තමයි චිත්‍රපටිය බලන්න යන්නේ. එහෙනම් අපි මේ 9 වෙනි මාසේ 26 කියන එකෙන් පස්සේ ඒ කියන කොටස ඇඩ් කරලා තමයි මේ වාක්‍යයට පිළිතුරු දෙන්න ඕන. එහෙනම් උත්තරේ එන්නේ කුවොල් ඊෂිප් යුග් ඉල් ඊට පස්සේ ඒ කියන කොටස ඇඩ් වෙනවා. එතකොට ඊෂිප් යුගිරේ බවට පත් වෙනවා. ඊට පස්සේ යොන්හරල් පායෝ කුවොල් ඊෂිප් යුගිරේ යොන්හරල් පායෝ 9 වෙනි මාසේ 26 චිත්‍රපටිය බලනවා කියලා තමයි උත්තරේ එතකොට තියෙන්නේ. දෙවෙනි එක ඔන්ජේ සුයොන්නල් පෙවෝයෝ කවදද පිහිනීම ඉගෙන ගන්න කියලා අහනවා. එතකොට වරහන් ඇතුලේ දීලා තියෙනවා සුයෝයිල්. ඒ කියන්නේ බදාදා. එතකොට අපි කියන්න ඕන බදාදා පිහිනීම ඉගෙන ගන්නවා කියලා. එහෙනම් ඒක ලියන්නේ සුයෝයිල්. එතකොට ඒ කියන කොටස එකතු වෙනවා මේ බදාදායින් පස්සේ. එතකොට සුයෝයිලේ බවට පත් වෙනවා. සුයෝයිලේ සුයොන්ල් පෙවෝයෝ. බදාදා පිහිනීම ඉගෙන ගන්නවා කියලා තමයි එතකොට උත්තරේ තියෙන්නේ.
හරි 3 වෙනි එක ඔන්ජේ සොම්මුරල් සායෝ කවදද තෑග්ගක් මිලදී ගන්න කියලා මෙතන කියන්නේ. එතකොට වරහන් ඇතුළේ තියෙනවා චිංගු සෙන්ගිල්. යාළුවගේ උපන්දිනේට තමයි තෑග්ග මිලදී ගන්න කියලා. එතකොට අපි උත්තරය දෙන්න ඕන. එහෙනම් ඒක ලියන්නේ චිංගු සෙන්ගිල්. ඊට පස්සේ කියන කොටස ඇඩ් වෙනවා. එතකොට චිංගු සෙන්ගිලේ බවට පත් වෙනවා. සොම්මුරල් සායෝ චිංගු සෙන්ගිලේ සොම්මුරල් සායෝ. යාළුවගේ උපන්දිනේට තෑග්ගක් මිලදී ගන්නවා කියලා තමයි එතකොට උත්තරේ තියෙන්නේ. එතකොට චිංගු සෙන්ගිල් කියන එකෙන් පස්සේ තමයි ඒ කියන කොටස එකතු කරන්නේ. එතකොට ඒකනේ දවස වෙන්නේ. අපි කිව්වනේ දිනයක් මාසයක් ඒ වගේ එකක් අවසානයේදී මේක ඇඩ් කරන්න කියලා. ඒ නිසා චිංගු සෙන්ගිලේ කියලා තමයි මෙතන ඒ කියන කොටස ඇඩ් වෙන්නේ. හරි අවසාන එක ඔන්චේ හුවෙන් ශිරල් මන්නායෝ කවදද හුවෙන් හමු වෙන්නේ කියලා මෙතන අහනවා. එතකොට අපි උත්තරේ විදිහට දෙන්න ඕන හංගුගෝ සුවොප්ෂිගන්. ඒ කියන්නේ කොරියන් භාෂා පන්ති වෙලාව. කොරියන් භාෂා පන්ති වෙලාවේදී මෙයා හමු වෙනවා කියලා උත්තරේ දෙන්න ඕන. එහෙනම් අපි මේක ලියන්නේ කොහොමද? හංගුගෝ සුවොප්ෂිගන් ඒ කියන එක එතන ඇඩ් වෙනවා. ඒ කියන්නේ වෙලාව පස්සේ ඇඩ් වෙනවා. එතකොට හංගුගෝ සුවොප්ෂිගන් ඒ හුවෙන් ශිරල් මන්නායෝ. කොරියන් භාෂා පන්ති වෙලාවේදී හුවෙන්ව හමු වෙනවා කියලා තමයි උත්තරේ එතකොට එන්නේ. හරි එතකොට දැන් ඔයාලට මේක තවත් පැහැදිලි ඇති. අපි කවුරු හරි හම්බෙන ඒ වෙලාවේදී ඒ දිනේදී ඒ වගේ අවස්ථාවලටත් අපි මේ කියන එක ඇඩ් වෙනවා. මොකද දිනයක්, වෙලාවක්, මාසයක් ඒ වගේ අවස්ථාවකදී තමයි අපි මේ ග්‍රැමර් එක අගට එකතු කරන්නේ. හරි අපි ඊළඟ කොටසට ගිහිල්ලා බලමු. ඕවොල් පරිලේ මොහයෝ 5 වෙනි මාසේ 8 වෙනිදා මොකද කරන්න කියලා අහනවා. එතකොට ඔයාලට පේනවා 8 වෙනිදා කියනකොට ඒ දිනෙන් පස්සේ ඒ කියන කොටස මෙතන එකතු කරලා තියෙනවා. ඊට පස්සේ උත්තරේ දීලා තියෙනවා ඕවල් පරිලේ ඔමොනි තෙගේ කායෝ. 5 වෙනි මාසේ 8 වෙනිදා අම්මගේ ගෙදර යනවා කියලා. එතකොට එතනත් දිනෙන් පස්සේ ඒ කියන කොටස ඇඩ් කරලා තියෙනවා. ඊළඟ එක ඔන්ජේ කොහන්ගේ කායෝ කවදද ගමේ යන්නේ කියනවා. ඊවොල් ෂිප් යුගිරේ කායෝ. දෙවැනි මාසේ 16 තමයි ගමේ යන්නේ උත්තරේ දීලා තියෙනවා. 16 වෙනිදායින් පස්සේ කියන තැනදී ඒ කියන කොටස ඇඩ් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. හරි අවසාන එක චිංගු සෙන් ඉරේ කේකරල් සායෝ. යාළුවගේ උපන්දිනයට කේක් එකක් මිලදී ගන්නවා කියලා තමයි මෙතන මේකේ තේරුම වෙන්නේ. එතකොට චිංගු සෙන් ඉල් කියන එකෙන් පස්සේ ඒ කියන කොටස එකතු වෙලා චිංගු සෙන් ඉරේ බවට පත් වෙලා තියෙනවා. ඔයාලට අද ග්‍රැමර් එක තේරුණා නම් ඔයාලගේ වටිනා කමෙන්ට් එකත් පහලින් ටයිප් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න පාළේ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් ගිහින් එන්නම්.